මේ ධාරා විද්‍යුතයේ පාස් පේපර්ස් ටික කරගෙන යන්න හදන්නේ බහුවර්ණ පේසුරු පොත හරහා. එතකොට දැන් ඕම් නියම හා ප්‍රතිරෝධ පද්ධති වලින් පටන් ගන්නෙ. ඒතර ඒකේ පළවෙනි ගාන බලමු. පළවෙනි ගාන කියන මෙන්න මෙහෙම එකක් තියෙනවා ප්‍රතිරෝධ ජාලයක්. මේ ප්‍රතිරෝධ ජාලයේ ප්‍රතිරෝධ 10ක් තියෙනවලු මේ විදිහට. මේකේ මෙන්න මේ ප්‍රතිරෝධය හරි මැදින්ලු මේ පැත්තටයි මේ පැත්තටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපෙන් අහනවා මේකේ සමග ප්‍රතිරෝධය කීයද කියලා. හරි. මේකේ සමග ප්‍රතිරෝධය කීයද කියලා අහනවා. එතකොට මේකේ හැම ප්‍රතිරෝධෙම R කියලා ගන්න කියලා කියනවා. එතකොට මෙතනත් R මේ හැමෝම R කට්ටිය තමයි ඉන්නේ. ඔය විදිහට. එහෙනම් මේක සමානව දෙකට බෙදලා නම් මේකේ උඩි පැත්ත මම මෙතන ප්‍රතිරෝධ දෙකක් විතර අඳින්නම්. කොහොම කරලා එතන මේ පැත්ත ප්‍රතිරෝධය R බෙදීම දෙකක් වෙනවා. මේ පැත්ත ප්‍රතිරෝධය R බෙදීම දෙකක් වෙනවා. ඒ විදිහට මේ පැත්තේ R බෙදීම 2යි R බෙදීම 2යි වෙනවා. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා මොකක්ද සමමිතික නම් දෙකට නවන්නේ. එහෙම කතා නැහැ. හරි. විභව සමාන ලක්ෂ තමයි යා කරගන්නේ. එතකොට මේකේ ගොඩක් හොඳයි. මම නිකන් ෂෝට් කට් එකක් කියන්නම්. මේකේ P ඉඳන් Q ට යනකොට ප්‍රතිරෝධ කීයක් තියෙනවද කියලා බලන්න. P ඉඳන් Q ට යනකොට ප්‍රතිරෝධ කීයක් තියෙනවද කියලා. මෙතන තියෙනවා R බෙදීම 2යි. මේ පාරෙන් ගියොත් තව R එකක් තියෙනවා, තව R එකක් තියෙනවා, තව R බෙදීම 2ක් තියෙනවා. එහෙනම් R බෙදීම ඒව 2යි, R ඒව 2යි. එහෙනම් 2යි R මෙතනට, මෙතන R බෙදීම 2 කියන ඔක්කොම 3යි R තියෙන මේ පාර. හරි. 3යි R තියෙනවා. ඊට පස්සේ මේ පාරෙත් යන්න. මේ පාරේ. ඒ පාරේ ගියත් R බෙදීම 2යි, මෙතන R උයි, ආයි R උයි, ආයි R බෙදීම 2යි. එහෙනම් මෙතන මේ හැමතැනම තියෙන්නේ අවසානයේ 3යි R වෙන්නේ. හැම පාරෙන් කොයි පාරෙන් ගියත් මෙතන මෙතනට යනකොට තියෙන්නේ එකම ප්‍රතිරෝධයක්. හරි. 3යි R තමයි තියෙන්නේ. එහෙනම් මම මේකට දානවා 3යි වෝල්ට් බැටරියක්. 3යි වෝල්ට් බැටරියක් දානවා. මේක 3යි වෝල්ට්ම වෙන්න ඕන කියලා නීතියක් නැහැ. අපි අර ප්‍රතිරෝධ අතර අනුපාතය ලස්සනට බෙදා ගන්න පුළුවන් ඉන්න තමයි අපි මේ බැටරිය දා ගන්න ඕනේ. ඒතර මේක 3යි වෝල්ට් බැටරිය දාගත්තා. එක පැත්තක් භූගත කරා. භූගත කරා කියලා කියන්නේ මේ පැත්තේ වෝල්ටේජ් එක 0 කියන අදහස. හරි මෙතන භූගත කියන එක ලකුණ. එහෙනම් මේක දැම්ම කියලා කියන්නේ මේ පැත්තේ වෝල්ටේජ් එක 0යි. එහෙනම් මෙතන වෝල්ටේජ් එක 0යි. ඊට සාපේක්ෂව 0.00 මේ පොඩි පැත්තෙන් ලොකු පැත්තකට. එහෙනම් මේ පැත්ත ධන 3යි වෝල්ට්. මේක ගන්න මෙහෙම මේ අතර විභවාන්තරය කියලා කියන්නේ V plus minus V minus. ඒක තමයි විභවාන්තරය කියලා කියන්නේ. එහෙනම් මේකේ විභවාන්තරය 3යි. 3යි වෝල්ට්. V plus පැත්ත දන්නේ නැහැ. V minus පැත්ත ඍණාග්‍රය 0යි. එහෙනම් V plus පැත්ත කෙලින්ම 3යි වෝල්ට්. මේක ඉතින් හැමතිස්සෙම බලන්න ඕනේ නැහැ. මෙහෙම ඇවිදගෙන යන්න. ඇවිදගෙන යනකොට පොඩි පැත්තකින් ලොකු පැත්තකට යන්න තියෙනවා. එහෙනම් පොඩි පැත්තෙන් ලොකු පැත්තට යනකොට පඩි පෙලක් නගින්න වගේ අදහසක් තියෙනවා. එහෙනම් පඩි පෙලක් නගිනකොට ධන 3යි. පඩි පෙලක් බහින්න හම්බුනොත් ඍණ 3යි. ඔය ක්‍රමේ ලේසි. හරි. එහෙනම් මෙතන දැන් ධන 3යි වෝල්ට්. එහෙනම් ඔක්කොම ප්‍රතිරෝධය 3යි වෝල්ට් නේ තිබුණේ. එහෙනම් එක ප්‍රතිරෝධයකට එක වෝල්ට් එක ගානේ බහිනවා. හරි. එහෙනම් වෝල්ට් 3යි ප්‍රතිරෝධ 3යි ඉස්සර. එහෙනම් මෙතනට එනකොට මෙතන ඇවිදින යම් බිඳුවයි මෙතන 0.5යි R තියෙන්නේ. එහෙනම් මෙතන 0.5යි වෝල්ට් එනවා. ඊට මෙතනට ආවා. මෙතනට එනකොට තව එකක් ඇඩ් වෙනවා. R එකකට 1 වෝල්ට් එකක් ගන්න. එහෙනම් මෙතනට 1.5යි වෝල්ට්. ආයි මෙතනට 0.5යි වෝල්ට්. තව 0.5 මෙතනට ඇඩ් වුණාම 3 වෙනවා. මේ පාරෙන් ආවත් මේ පාර මම මෙතන පොඩි වැඩ කෑල්ලක් දානවා. මෙතන කනෙක්ට් වෙලානේ තියෙන්නේ කොහොමද? මම මේක මෙහෙම කරලා ආයි කනෙක්ට් කරනවා. ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලා තුල මෙතන කනෙක්ට් වෙලා ඔක්කොම ටික දැනුත් කනෙක්ට් වෙලා තියෙනවා. එහෙනම් මේ පාරය 0.5යි මෙතනට එනකොට තව එකක් ඇඩ් වෙනවා. මේ 1.5යි වෝල්ට්. තව එකක් ආවම 2.5යි මෙතනට තව 0.5ක් වෙනවා හරියට. මේ පැත්තත් ඒ වගේ. 0.5යි මෙතනට මෙතන 1.5යි මෙතන ළඟට තව 2.5ක් වෙනවා. හරි. සමමිතිකරණ නමන කියන එක හැමදාටම හරියන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න යන්න එපා. මෙන්න වෝල්ටේජ් දාලා බලන්න. මොකද තියරියේ තියෙන විභව සමාන ලක්ෂ හරහා ධාරාව යන්නේ නැහැ කියන එක. හරි. විභව සමාන ලක්ෂ කියලා කියන්නේ විභවාන්තරයක් නැහැ කියන එක. විභවාන්තරයක් නැත්තම් විද්‍යුත් ශේෂයක් හටගන්නේ නැහැ. විද්‍යුත් ශේෂයක් නැත්තම් ආරෝපණවත බල හටගන්නේ නැහැ. ඒ නිසා ආරෝපණ චලන වෙන්නේ විදිහක් නැහැ. හරි. එහෙම තමයි කතාව. එහෙනම් දැන් මෙතන අපිට පේනවා
මේ පැත්තත් 1.5 මෙතනත් 1.5 මේ අතර විභවාන්තරයක් නැහැ. එහෙනම් ධාරාව යන්නේ නැහැ. එහෙනම් එතනින් ගලවන්න පුළුවන්. හරි. දැන් මේක හරිය දේසි කතාවක් තියෙන්නේ. උඩි පැත්තෙන් තියෙන මෙතන RR 2R මෙතනනුත් 2R තියෙනවා. එහෙනම් උඩි පැත්තෙන් තියෙන 2R මෙතනින් තියෙන 2R. මෙතනින් තියෙනවා ආයි පාරක් R බෙදීම 2යි. මේ පැත්තෙන් තියෙනවා R බෙදීම 2යි. ඔය විදිහට. යටි පැත්තත් ඔය වගේ R බෙදීම 2යි. මෙතන ආයි 2R 2R. මෙතන ආයි පාරක් R බෙදීම 2යි. එහෙනම් මෙතන දැන් ආයි සමකේ ලේසි ගන්න ලේසි. මෙතන 2R 2R R වෙනවා. එහෙනම් මෙතන සමකේ R මෙතන R භාගයේ එතනත් R. එහෙනම් ඔක්කොම උඩි පැත්තෙන් 2R. ඒ වගේමයි යටි පැත්තත්. එහෙනම් යටි පැත්තත් 2R උඩි පැත්තත් 2R සමකේ R වෙනවා. හරි. ඔන්න ඔමයි ගන්නෙ 1983 ගාන ඔය. හරි. පේසුල් පොතේ පළවෙනි ගාන. පෙන්නති පරිපතේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙන හැකි තරම් වේ. S ස්විචයේ වැසු විට පරිපතේ ධාරාව. මෙන්න මෙයා ඔන් කරාට පස්සේ මෙතනින් ගන්න ධාරාව කීයද කියලා අහනවා. හරි. මෙතනින් ඔන් කරාට පස්සේ මෙතනින් ගන්න ධාරාව කීයද කියලා අහනවා. මේක ඔන් කරා කියලා කියන්නේ මෙතන ඔන් කරා කියලා කියන්නේ මෙතන විභවයට මෙතන විභව සමාන වුණා කියන එක. ඒ කියන්නේ මේ පාරේ ලස්සනට ධාරාව යන්න පුළුවන්. මෙහෙ යන්න උවමනාවක් නැහැ. හරි. මෙතන මේක කනෙක්ට් වුණා කියලා කියන්නේ මෙතන විභවයට මෙතන විභව සමානයි. එහෙනම් මේ ප්‍රතිරෝධ හරහා ධාරා ගැනීමක් වෙන්නේ නැහැ. එන එක මකලා අයින් කරන්න පුළුවන්. වැඩක් වෙන්නේ නැහැ. හරි. ඔය විදිහට. එහෙනම් මේකේ තේරුම දැන් මෙතනට කනෙක්ට් කියන අදහස. හරි. මෙන්න මෙතනට කනෙක්ට් කියලා කියන එක. එහෙනම් මම මෙයාව අදිනවා දැන්. කනෙක්ට් කරලා තියෙන මම මෙහෙම කරලා අදිනවා. මෙහෙම ඇද්දාම මෙයා නැමිලා එනවා මෙන්න මෙතනට. ඔය විදිහට. මෙයත් නැමිලා එනවා මෙතනට. ඔය විදිහට. හරි. දැන් මෙතනින් මේ දෙන කනෙක්ට් වෙලා තිබුණේ. මේ දෙන දැන් මෙතනට රඟ ඇදිලා එනවා. මොකද මෙතනින් ස්විච් එක ඔන් කරපු නිසා. හරි. දැන් එහෙම බැලුවහම මේ ප්‍රතිරෝධය දෙපැත්ත මේ 30 දෙපැත්තට සෙට් වෙලා තියෙනවා. මේ ප්‍රතිරෝධය මේ පැත්තේ අග්‍රේ මේ 30 මේ පැත්තේ අග්‍රේ මේ ප්‍රතිරෝධය මේ පැත්තේ අග්‍රේ මේ පැත්තේ අග්‍රේ. එතන මේ දෙන්න මොන ගතයිද? සමාන්තරගත වෙනවා. හරි. සමාන්තරගත වෙන්න මොකද වෙන්න ඕනේ? එක්කෙනා උඩ එක්කෙනා ඉන්නත් ඕනේ. එක විභවාන්තරය යටතේ ඉන්නත් ඕනේ. හරි. එහෙනම් දන්න එක විභවාන්තරය යටතේ තියෙනවා එක්කෙනා උඩ එක්කෙනාත් තියෙනවා. හරි. ඒ විදිහට. එහෙනම් මෙතන මේ දෙන්නගේ සමකය වැටෙනවා 60යි 30යි සමකය. මං කිව්වා එකකින් එකක් භාගෙන ප්‍රතිරෝධ තියෙනකොට ප්‍රතිරෝධ එකකින් එකක් භාගෙන අපි ලොකුයි කරන් තුනෙන් බෙදන්න ඕන. හරි. ලොකු ප්‍රතිරෝධ ගත්තා තුනෙන් බෙදුවා. එතකොට මෙතන 60යි 30යි සමකය 20ක් වෙනවා. මොකද 60යි 30යි එකකින් එකක් භාගේ එන 60 ගත්තා තුනෙන් බෙදුවා 20යි. හරි. එහෙනම් මේ දෙන්න දැන් සමාන්තර ගතයි උත්තරේ කීයද? 20යි. එහෙනම් මේ දෙන්න වෙනකොට දාන්න පුළුවන් තනි එක්කෙනා 20යි. හරි. ඔය විදිහට. එහෙනම් 20යි මෙතන 30යි මේ දෙන්න ඔක්කොම දැන් 50ක් වෙනවා. එහෙනම් මෙතනින් සමකය 50යි. මෙතන සමකය දැන් ශ්‍රේණිගත නිසා 50ක් වෙනවා ඔක්කොම. 50ක් වෙනවා. දැන් එතන 50යි මේ දෙන්නත් වෙන අපිට ශ්‍රේණිගතයි කියලා මේ දෙන්න. මොකද එකම ධාරාව යන්නේ එක්කෙනා පිටවස් එක්කෙනා ඉන්නේ. එහෙනම් එතනින් තියෙන සමකය 20ක්. එතනින් තියෙන සමකය 20ක්. ශ්‍රේණිගත කරන ප්‍රතිරෝධය එකතු කරනවා. සමාන්තරගත කරන එක්කයට වැටෙනවා. ඔය විදිහට. දැන් මේ දෙන්නගේ සමකය හොයලා අපිට නිකන් සාමාන්‍ය විදිහට 20 මන IR දාන්න තියෙන්නේ. හරි. මේකේ සමකය අපිට සමීකරණ ලියන්න වෙනවා. 50 වැඩි කිරීම 20 යට 50 ධන 20. හරියට සමීකරණ දැම්මොත් එහෙම 1යට R සමාන 1යට R1 ධන 1යට R2. ඒතර මේක සුළු කරලා තමයි මම මේ ලිව්වේ. අපි මේකේ R උක්ත කරගත්තොත් එහෙම R2 ධන R1 යට R1 R2 සමාන වෙන 1යට R ට. ඒතර මේක අනිත් පැත්ත හරවලා තමයි මේ හදලා තියෙන්නේ මේ විදිහට. එහෙනම් මෙතන සමකය එනවා 5 2 10 1000යි බෙදීම 70. ඔය 100 බෙදීම 7යි එතනට. ඒකට තව 10ක් ඇඩ් වෙනවා මෙතන 100 බෙදීම 7 ධන 10යි. වාරයක් i සමානයි 5යි. ඔන්න ඔක සුළු කරලා ගන්න තියෙන්නේ. මේ වෙත 5 ඒවා 1යි මෙතන 5 ඒවා 20යි මෙතන 5 ඒවා 2යි. මෙතන එනවා 1 සමානයි 20 බෙදීම 7 ධන 14 බෙදීම 7.
එතන මේක 7 බෙදීම 20යි 14යි 34යි. ඔක තමයි කියන්නේ. සුළු කරගන්න පුළුවන් නිකන් හිතෙන් දාලා මේක සුළු කරන්න එපා හරියටම වෙලාව අපරාධයි. හරි. එතන මෙතන බිංදුවක් දැම්මොත් එimhe 70. 70ට 34 2යි. මොකද 68ක් නේ. එහෙනම් දශම දෙකක් වෙන උත්තරේ. දශම දෙකයි වෙන උත්තරේ. හරි අන්තිම වෙනකන් කල්පනා කර කර සුළු කරන්න වෙලාව නාස්ති කරන්න එපා මේව. හරි. සරල ගණන්. ඊළඟ එක මාන ගානක් තියෙන එක සරලයි ඒක කොල්ල කරගන්න. ඊට පස්සේ 1984 ගාන. ඇති සැකස් මේ අර යාරුළු වෘත්තයලු AB කියන්නේ විශ්කම්බේලු. මේකේ ඒකක දිගක ප්‍රතිරෝධය. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකට ප්‍රතිරෝධය වගේ දාසක්. ඒකක දිගකට ප්‍රතිරෝධය P වන A සහ O කේන්ද්‍රය මත O අතර ප්‍රතිරෝධය කීයද කියලා අහනවා. මෙන්න A සහ O අතර ප්‍රතිරෝධය කීයද කියලා අහනවා. මේකේ ඒකක දිගකට ප්‍රතිරෝධය P ලු. එහෙනම් අපිට මුලින්ම මේ හැම කෙනාගේම ප්‍රතිරෝධ හොයාගන්න වෙනවා. හරි ප්‍රතිරෝධ හොයාගන්න වෙනවා. එහෙනම් මේකේ දිග R නිසා මේ කොටසේ ප්‍රතිරෝධය එහෙනම් අඹ වෙඩියක මිල දීලා ඒකක දිගට ප්‍රතිරෝධය P ලු. එහෙනම් මෙච්චර දිගකට කොච්චරද කියලා බලන්න මොකද කරන්නේ? දිගින් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙතන ප්‍රතිරෝධය RP. මේ කැලලත් RP එක. මේ කොටසේ දිග වෘත්තයක නම් සම්පූර්ණ පරිධිය කීයද? 2πr. එහෙනම් මෙතන තියෙන එකකින් කොටසක් නේ මෙතනට. එන එක 5r වෙන දෙකෙන් බෙදෙනවා. 2πr දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේ කොටසේ දිග නම් 5r. එහෙනම් ඒකක දිගට ප්‍රතිරෝධය P නිසා ඒක P වලින් වැඩි කරනවා. හරිය නිකන් අඹ ගෙඩියක මිල දීලා තියෙනවා. අඹලි සංඛ්‍යාව වැඩි කරනවා වගේ. එහෙනම් මේ පැත්තත් ඒ වගේ මේ කොටසත් 5rp. ප්‍රතිරෝධ වල සංකේතත් අපි දාගමු. හරි. ඊට පස්සේ ඔයගලන්ට මේක පේන්නේ නැත්තම් කොහොමද මේ තියෙන්නේ කියලා පේන්නේ නැත්තම් ඔයගොල්ලෝ මෙහෙම ලියා ගන්න. A O කියලා ලියා ගන්න. A සහ O අතර RP කියලා කෙනෙක් ඉන්නවා. මේ A සහ O අතර RP කෙනෙක් ඉන්නවා. I O වලින් ඉඳලා B වලට මම මේක මෙහෙන් දා ගන්නවා. RP කෙනෙක් ඉන්නවා O වලින් ඉඳලා B වලට. I ඉන්නවා B වලින් ඉඳලා A වලට එක්කෙනෙක්. මේ B වලින් ඉඳලා A වලට. 5RP කෙනෙක්. I යටි පැත්තට තියෙන B වලින් ඉඳලා A වලට 5RP කෙනෙක්. කොයි. හරි. එහෙනම් දැන් අහන්නේ මේ දෙපැත්ත අතර. මේ දෙපැත්ත අතර අහන්න. එහෙනම් මේ දෙන්න මොන ගතයිද? හරි සමාන්තර ගතයි. ඒ දෙන්න සමාන්තර ගතයි. එහෙනම් මෙතන වෙනවා දෙන්න සමාන නිසා තියෙන සංඛ්‍යාවෙන් බෙදලා දාන්න ඕන එකකගේ. එහෙනම් මොකද කරන්නේ මෙතන 5RP කෙනෙක් ඉන්නේ නේද? 5RP ලා භාගි වෙටෙන එතන. ඊට පස්සේ අහන්නේ මේ දෙපැත්ත අතර නිසා මේ දෙන්න මොන ගතයිද? එක්කෙනා පිටිපස්සේ එක්කෙනා ඉන්නේ එකම ධාරාව යන විදිහ. එහෙනම් මේ දෙන්න ශ්‍රේණිගතයි. හරි. එහෙනම් මෙතන එනවා උඩින් එනවා A සහ O අතර RP කෙනෙක්. මෙයා යටින් එනවා 5RP බෙදීම 2 ධන RP කෙනෙක්. ඔය විදිහට. හරි. RP. එහෙනම් මේක සුළු කරගන්නයි තියෙන්නේ කීයද කියලා. හරි. මේක පොඩ්ඩක් සුළු කරගමු මෙහෙමම 5 බෙදීම 2 ධන 1 RP තමයි යටින් තියෙන්නේ. උඩින් තියෙන්නේ RP කෙනෙක්. එහෙනම් අපේ සමීකරණය 1ට R සමානයි 1ට R1 ධන 1ට R2. ඔක දාලා සුළු කරගන්න පුළුවන්. හරි 1ට R සමානයි 1ට RP එක්කෙනෙක් RP අනිත් එක්කෙනා මෙයා. 1ට 5 බෙදීම 2 ධන 1 RP. හරි. එහෙනම් මේක මේ පැත්තට වැඩි කරමු. 5 බෙදීම 2 ධන 1 යට RP 5 බෙදීම 2 ධන 1 ධන 1යට 5 බෙදීම 2 ධන 1 RP. එන උඩ එනවා 5 බෙදීම 2 ධන 2 වෙනවා. යට එනවා RP 5 බෙදීම 2 ධන 1. යට R කියන්නේ කවුද මේක අනිත් පැත්ත
5 බෙදීම 2 ධන 1 යට 5 බෙදීම 2 ධන 2 මේක එතකොට දෙකේ ඉලක්කම පොදු කරලා ගන්න පුළුවන්. මේක මෙතන දෙකේ ඉලක්කම කරා යට සම්පූර්ණ දෙකේ ඉලක්කම දැම්මා. මෙතන දෙවර දෙක 4 කරා යට සම්පූර්ණයෙන් දෙකේ ඉලක්කම දැම්මා. දෙකට දෙක කපලා ගියා. 5 ධන 2 යට 5 ධන 4 වාරයක් RP. මේක සුළු කිරීම තමයි ලොකුට තියෙන්නේ. නැත්නම් ගාන්න නම් මහලු දෙයක් නැහැ. හරි. මේක තමයි උත්තරේ. උත්තරේ වෙන්නේ 1.